සුම්වෙච්ච හද ගැස්ම පාරා නගේ හදගෙනි ජාලා අහිමේ නුඹ සිහි කළාමා අනිසීදන් පෙම් ආශා කන්නගේ. Hey assalamualaikum, welcome back to my YouTube channel. මම හිතනවා ඔයගොල්ලෝ ගොඩාක් හොඳින් පරිස්සමින් ඉන්නවා ඇති කියලා. ඔන්න අද මම ඔයගොල්ලන්ට ගෙනලා තියෙන්නේ මගේ වැකේෂන් එක යන්න කලින් දෙවෙනි දවස. මේ වෙනකොට පළවෙනි දවසේ බ්ලොග් එක ඔයගොල්ලෝ බලලා තියෙන්න ඕනේ. ඉතින් අද තියෙන්නේ දෙවෙනි දවසේ. සමහර විට මට හරියටම කියන්න බෑ. සමහර විට මට තුන්වෙනි දවසක් මට පොරොන්දු වුණා විදිහට ගේන්න බැරි වෙයි. මට මේ දවසේ විතරයි මං හිතන්නේ මට රෙකෝඩ් කරගන්න පුළුවන් වෙන්නේ මම කරන දේවල් එක්ක. ඉතින් මේ අද දවසේ වෙන ටික තමයි මම ඔයගොල්ලන්ට පෙන්වන්න යන්නේ. ඉතින් උදේ පාන්දරම නෙමෙයි අදත් ටිකක් දවල් වෙලා නැගිටලා වැඩ ටිකක් තිබ්බා. ඒ වැඩ ටිකත් ඉවර කරගෙන මම ඕඩර් එකක් දැම්මා. මම මොකද උදේ ඉඳලා කාලා තිබුණේ නැහැ. ඉතින් ෂෝටිස් ටිකක් ඕඩර් කරා. ඒ ටික කන ගමන් තමයි මම මේ ඉන්නේ ලෑස්ති වෙලා. මොකද මම පල්ලෙහාට යන්න ඕන හරියටම තව විනාඩි 5කින් අයියා එනවා කිව්වා. ඉතින් මම කලින් කිව්වා වගේ මට තුන්වෙනි දවසක් ගේන්න බැරි වෙයි. මෙතනින් මගේ වැකේෂන් එක යන්න කලින් තියෙන vlogs ටික ඉවර කරන්න වෙනවා. පොරොන්දුව කඩ කරන්න වෙනවා. ඉතින් අද දවසේ මොනවද වෙන්නේ කියලා බලමු. මම හිතාගෙන ඉන්නවා තව බඩු ටිකක් ගන්න යන්න සහ තැන් 2-3කට යන්න. ස්පෙෂලි මගේ ස්කින් කෙයාර් ටික ගන්න ඕනේ. මොකද මම ලංකාවට එනවා. මට එහෙන් ඕඩර් කරගන්න බැරි වුණොත් කියලා මම මෙහෙන් අරගෙන යන්න තමයි ඩිසයිඩ් කරේ. ඉතින් දැන් මේ මම පල්ලෙහාට යනවා. මොකද මම දැන් පරක්කු වෙලා තියෙන්නේ. අයියා එනවා කිව්වා. අයියා දැන් පල්ලෙහා බලාගෙන ඉන්නවා. So this is my outfit for today. ස්පෙෂල් එකක් නෑ. හරියම පරණ 2020 වගේ ඇඳපු টොප් එකකුයි ට්‍රවුසර් එකකුයි තමයි මේක. මට තාමත් ඒක පිළිවෙලට අද ගන්න පුළුවන්. ඒ කියන්නේ මම මහත් වෙලා ගෙට්ටු වෙලා එහෙම නෑ. ෂේප් එකේ 2020 ඉඳලා අද වෙනකොට තියෙනවා අවුරුදු 6ක්. ඉතින් අපි මුලින්ම ගියේ අපේ මල්ලියට සර්ප්‍රයිස් එකක් දෙන්න. මම එයාට හිතුවා ෆෝන් එකක් ගන්න ඕනේ කියලා. ඉතින් මුලින්ම තැන් 2-3කටම ගියා අපි. ඉතින් මුලින්ම ගියේ මේ ජලිල් බුක් ස්ටෝර් කියලා තැනක් තියෙනවා මෙහෙ. ඉතින් ඒකට ගියා. ඉතින් ඒකෙත් මම ප්‍රයිස් බලලා පොඩ්ඩක් බලලා තිබ්බ කලර්ස් බලලා ඒකිනු ඩීටේල්ස් අරගෙන අපි ආයෙ ගියා තැනකට මේ අල් අනිස් කියලා චුට්ටක් දුර තියෙන ඇවිදගෙන යන්න ඕනේ. ඉතින් එතනටත් ගිහිල්ලා අපි ඒකේ ප්‍රයිස් බලලා ගන්න හිතාගෙන ඉන්න ෆෝන් එකේ කලර්ස් බලලා කොහොමද මොන හරි ප්‍රයිස් වල අඩුවක් වැඩිපුර එහෙම තියෙනවද කියලා බලලා අපි ආයෙමත් තව තැනකට ගියා. මෙතන මේ ජුවලරි ෂොප් තියෙන තැනක්. මෙතනත් උඩ තට්ටුවේ මොබයිල්ස් ගන්න තියෙනවා. ඉතින් අපි එතනටත් ගියා. එතනටත් ගිහලා බලුවා කොහොමද ප්‍රයිසස් වල එහෙම පොඩ්ඩක් වෙනසක් තියෙනවද සහ ඒ කලර්ස් මං හිතන් ඉන්නේවා මල්ලිට ගන්න හිතාගෙන ඉන්න කලර්ස් තියෙනවද කියලා. මොකද මම මල්ලිව සර්ප්‍රයිස් කරන්න යන්නේ. මම අවුරුදු 4කින් එයාව හම්බ වෙලා නැහැ. සෝ මම හිතුවා එයාට gift එකක් ගන්න ඕනේ කියලා. ගොඩ කාලෙකින් මම එයාට බර්ත්ඩේ එකටවත් gift එකක් දීලා නැති නිසා. ඊට පස්සේ ඒක ඩිසයිඩ් කරගෙන අපි ගියා මගේ ස්කින් කෙයාර් ප්‍රොඩක්ට්ස් ටික ගන්න. මේ ප්‍රින්සස් කොස්මෙටික් එක මම ඔයගොල්ලන්ට කලින් පෙන්නලා තියෙනවා. මේකේ අලුත් බ්‍රාන්ච් එකක් ඒගොල්ලෝ ඕපන් කරා මෂරීබ් වල. ඉතින් ඒකෙන් තමයි මම මේ ස්කින් කෙයාර් ටික ගන්න ඩිසයිඩ් කරේ අනිත් බ්‍රාන්ච් එකට යන්නේ නැතුව. ඉතින් සන්ස්ක්‍රීන් 3ක්ම ගත්තා. මොකද ලංකාවේ මාස 2ක් ඉන්න නිසා සන්ස්ක්‍රීන් කියන දේ හරිම ඉම්පෝටන්ට්. ඉතින් ඒකෙන් 3ක් ගත්තා. ඊට පස්සේ මගේ සිරම්ස් ක්‍රීම් මේ වගේ මාසෙකට විතර වගේ හරියන්න ප්‍රොඩක්ට්ස් ටික මම මෙතනින් ගත්තා. මේ වෙනකොට සෑහෙන දුරට අපි shopping කරලා තියෙන්නේ අනිත් අයට ගෙනියන්න ඕන දේවල්. දැන් තියෙන්නේ ඉතින් අපිට ඕන දේවල් ගන්න. ඉතින් මේ විදිහට ලොකු බිලකුත් දාලා ප්‍රින්සස් කොස්මෙටික් එකට අපි ආයෙමත් Uber එකක් දාගෙන පිටත් වුණා. සිටි සෙන්ටර් එක පැත්තේ යන්න. මොකද මට නෙමෙයි අයියට උමනා වෙලා තිබ්බා යාට එයාපෝට් ඇඳගෙන යන්න. ඒ කියන්නේ ලංකාවට යනකොට ඇඳගෙන යන්න ඇඳුමක් ගන්න. ඉතින් අපි ඒකට බලන්න තමයි ගියේ. අද මම හිතුවා මට මුකුත් ගන්න නැහැ කියලා. මොකද මම ස්කින් කෙයාර් වලට ලොකු බිලක් දාලා තමයි තිබ්බේ. ඉතින් ඊට පස්සේ එයා shopping කරන්න ඕන තැන් වලට මම අද ඉතින් යනවා. එයාට ඇඳුමක් ගන්න තමයි අපි ගියේ අද. ඉතින් ඊට පස්සේ මම දැක්කා මේ හෝම් සෙන්ටර් එකේ ඕෆර් දාලා තියෙනවා. ඉතින් නිකමට වගේ ඒකටත් හැදාලා බලුවා මොනවා හරිම දෙයක් ගන්න තියෙනවද කියලා. හැබැයි ඉතින් මම කිසිම දෙයක් ගත්තේ නැහැ ඒකේ. මොකද බජට් එක පොඩ්ඩක් එහෙට මෙහෙට වෙලා තියෙන්නේ. දැන් වැකේෂන් යන්නත් කිට්ටු නිසා. ඊට පස්සේ ඉතින් ආයෙමත් ගියා යාට ඕන කරන ඇඳුම් ටික බලන්න. ඉතින් මේ ඉන්නේ එයාගේ ඇඳුම් තෝරනවා යාට කැමති ඒවා. ඊට පස්සේ එයා ඇඳුම් ටික ප්‍රිට් ඔන් කරලා එනකම් මම මගේ අලුතෙන් දාපු nails දිහා බලනවා. ඇත්තටම මම ඒවා ගෙදරින් දාගත්තේ පර්ෆෙක්ට් නෑ. මම කලින් කිව්වා වගේ ඔය කලින් vlog එක බැලුවා නම් උගල දන්නවා මම මේ nails දාගත්ත විදිහ. හැබැයි ඉතින් ලස්සනයි.
ලංකාවට ගිහිල්ලා සැලුන් එකේ නේල්ස් දාගන්නකම් මේක අවුලක් නැතුව ෂේප් එකේ තියාගන්න පුළුවන්. ඉතින් මේ වෙනකොට දවස් දෙකක් ඒ වෙනකොට හරිම ස්ට්‍රෝංව තාම තියෙනවා. ඊට පස්සේ ඉතින් ඇඳුම් ටිකත් අරගෙන shopping කරලා ඉවරලා අපි මේ ඉන්නේ Uber එකක් එනකම්. මෙන්න මේ විදිහට තමයි මේ මෝල් එක ආවට තියෙන්නේ. මේක දෝහා සිටි වල තියෙන්නේ. ඒ කියන්නේ මේන් සිටි එකේ. මෙන්න මේ විදිහට තමයි අපි මෙට්‍රෝ එක එනකම් Uber එක එනකම් මෙට්‍රෝ ස්ටේෂන් එකට වෙලා ඉන්නේ. ඊට පස්සේ ඉතින් Uber එකත් ඇවිල්ලා මම ගෙදර ආවා. ගෙදර ඇවිල්ලාත් වැඩ ටිකක් තිබ්බා කරන්න. ලැගේජ් පැක් කරලා තිබ්බෙත් නෑ. ඒවා ටික කරන්නත් ඕනේ. ඉතින් මගේ ෆස්ට් ටයිම් මම කිසිම දෙයක් ගන්න නැතුව ආපු. කිසිම දෙයක් නෙමෙයි මම ස්කින් කෙයාර් අරගෙන ආවේ බෑග් එක ඇතුලේ තියෙන. ඊට පස්සේ ඇවිල්ලා ඒ ටික පැක් කරගත්තා. ඉතින් මේ තියෙන මම සාමාන්‍යයෙන් අරගෙන යන පවුච් එක සාමාන්‍යයෙන් ට්‍රැවල් කරද්දී. ඉතින් ඒකට මගේ ස්කින් කෙයාර් ඊට පස්සේ මේකප් අයිටම් මේවා ටික පැක් කරගන්න විදිහ තමයි ඔයගොල්ලෝ මේ දකින්නේ. ඉතින් සාමාන්‍යයෙන් මම බොක්ස් එක ඇරලා ස්කින් කෙයාර් ටියුබ් එක හරි බොටල් එක හරි විතරයි දාන්නේ. මොකද එතකොට බර පොඩ්ඩක් අඩු වෙනවනේ. තව ස්කින් කෙයාර් පවුච් එකක් තියෙනවා. ඒක මම ලැගේජ් එකට දැම්මා. මේක මම හෑන්ඩ් ලැගේජ් අරගෙන යන්නේ. ඉතින් මේ විදිහට මගේ ඕන කරන සාමාන්‍යයෙන් එදිනෙදා පාවිච්චි කරන ලිප්ස්ටික් ටික සහ brushes ඊට පස්සේ blush ඒ වගේ දේවල් ටික මම මේ විදිහට ලස්සනට පැක් කරගන්නවා. ඉතින් මේක තමයි මගේ හෑන්ඩ් ලැගේජ් එකේ අරගෙන යන පවුච් එක. ඊට පස්සේ මෙන්න මේ විදිහට ලැගේජ් ටිකත් රෙඩි කරලා තමයි මම නිදාගන්න යන්නේ. ඊට පස්සේ රෑ 10ට විතර මට අවකාඩෝ එකක් බොන්න ඉතලා ඒකත් ඕඩර් කරා. මෙහෙ අවකාඩෝ හොඳම තියෙන්නේ රෝටාන එකේ විතරයි මට හම්බ වෙච්ච. ඊට පස්සේ ඉතින් වොෂ් එකක් දාගෙන යන්න මම හිතුවා අද හෙයා මාස්ක් එකක් ඇප්ලයි කරනවා කියලා. මොකද හෙයා එක පොඩ්ඩක් ඩ්‍රයි වෙලා තියෙන මේ දවස්වලේ කිසිම ට්‍රීට්මන්ට් එකක් කරේ නැහැ. ඒ නිසා මම හිතුවා හෙයා එක වොෂ් කරන්න කලින් හෙයා මාස්ක් එකක් ඇප්ලයි කරන්න ඕනේ කියලා. ඉතින් මේ Garnier එකේ එන hair put mask එක පපාය එක තමයි මම පාවිච්චි කරන්නේ. ඉතින් මේක ගැනත් මම ලොකු වීඩියෝ එකක් කරා. මේ ඔක්කොම hair mask ගැන ඔයගොල්ලන්ට ඕන නම් ගිහිල්ලා බලන්න පුළුවන්. ඊට පස්සේ ඉතින් ඒක ඇප්ලයි කරලා විනාඩි 20ක් විතර තියන්න ඕන හොඳට ඇබ්සෝව් වෙන්නේ hair එකට. ඉතින් මෙන්න මේ වගේ hair ප්‍රමාණයක් ගිහිල්ලා තිනවා. සාමාන්‍යයෙන් දවසකට hair 100ක් යනවා කියන්නේ සාමාන්‍ය දෙයක්. ඊට පස්සේ ඉතින් wash එකක් දාගෙන මම මේ දවස්වල පාවිච්චි කරන්නේ මෙන්න මේ Garnier hair shampoo එක. මේක honey අඩංගු වෙලා තියෙන shampoo එක. ඊට පස්සේ මේ තියෙන මම මේ දවස්වල පාවිච්චි කරන face wash එක. ওই විදිහට මම hair එකත් wash කරලා wash එකක් දාගෙන මගේ skin care ටිකත් කරලා ඊට පස්සේ මම eye patch එකක් apply කරනවා overnight තියන්න. ඉතින් ඔන්න ওই විදිහට මගේ දවස මම ඉවර කරනවා. අද දවස මගේ හෙට තමයි fly කරන්න තියෙන්නේ. ඊට පස්සේ මම නිදා ගන්න කලින් අනිවාර්යයෙන්ම කැමොමයිල් ටී එකකුත් බොනවා. ඉතින් ඔන්නෝම තමයි මගේ දෙවෙනි දවස ඉවර වුණේ. ඉතින් මම හිතනවා ඔයාලා වීඩියෝ එක එන්ජොයි කරන්න ඇති කියලා. එහෙනම් ඉතින් අපි මේ වීඩියෝ එකෙන් පස්සේ මම හිතන්නේ ලංකාවේ ඉඳී ඔයගොල්ලෝ මේ වීඩියෝ එක බලනකොට මම ලංකාවේ ඉන්නත් පුළුවන්. කොහොම වුණත් මම ආයෙමත් ඉක්මනටම vlog එකක් අරගෙන එනවා කියන බලාපොරොත්තු ඇතුව ගිහිල්ලා එන්නම්. එහෙනම් ඉතින් see you bye.